හරි. දෛශික කියන එක අපිට හම්බෙන්නේ යාන්ත්‍ර විද්‍යාව කොටසට එනකොට. සාමාන්‍යයෙන් ලේසි කියලා ඉඳලා ඔතෙන් එනකොට තමයි ගොඩක් අය යනගන්නේ. ඒක වෙන කතන්දරයක්. ඒ වුණාට අපිට දෛශික වලට ගිහාම පළවෙනියටම අපි කතා කරවුවොත් හොඳයි ස්කේල්ස් ගැන. ස්කේල්ස් කියන්නේ අදිශ. හරිද? එතකොට අදිශයකට අපි දන්නවා ඕ ලෙවල් මට්ටමට ඉගෙන ගන්න අදිශ වැඩිපුරම. ඉතින් අදිශකට අපි දන්නවා මොකද්ද පරිමාණයක් විශාලත්වයක් නැත්නම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒකට දිශාවක් නැහැ. උදාහරණයක් විදිහට ඔය වේගය ඊට පස්සේ කාලය උෂ්ණත්වය කාලයට දිශාවක් නැහැ. හරිද? කාලය උෂ්ණත්වය වගේ දේවල්. ඉතින් සෙල්සියස් අංශක 25ක් යවුවොත් ඒක අදිශයක්. ඉතින් ඊට අමතරව දෛශිකයක් ගත්තාම දෛශිකයකට අර දෙකම තියෙනවා. ඒ කියන්නේ විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. ඒකට ඉතින් අපිට උදාහරණ විදිහට අපි දන්නවා බොහොම සරලයි විස්ථාපනය, ප්‍රවේගය, බලය, ත්වරණය වගේ දේවල් දිශාවකට සම්බන්ධ වෙන දේවල් තියෙනනේ. ඉන්නේ වගේ දේවල්. දැන් තියෙන්නේ අපි ටිකක් මතක තියාගන්න ඕනි දෙයක්. ඒ තමයි මේ දෛශිකයේ මේ විශාලත්වය හැම වෙලෙම නියෝජනය කරනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේක ඍණ නොවන අගයක් පරිමාණය තමයි පවතින්නේ. ඒක අපිට දක්වන්න පුළුවන් දෛශිකයේ v ලෙස ගත්තොත් v ගේ විශාලත්වය කියලා. ඒ කියන්නේ සරලවම කියවුවොත් v දෛශිකයක් නම් v විශාලත්වය සමානයි 5 කියන එකකින් අදහස් වෙන්නේ v කියන්නේ මේ මොකද v දෛශිකයේ විශාලත්වය 5යි කියන එක. ඉතින් මේ දෛශික ඉගෙන ගන්නකොට අපිට හිතෙනවා මේක භාවිතා වෙන්නේ මොනවටද කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉංජිනේරු විද්‍යාවේ ඒ වගේම කම්පියුටර් ග්‍රැෆික් ඊට අමතරව අභ්‍යවකාශ යම්කිසි තැන් ඔය අපි ලග්ලාන්ජ් පිහිටීම එහෙම කියලා කියන්නේ ඒ වගේ තැන් ලකුණු කරන්න ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරනවා. හරි දෛශිකයක් ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම කියන කොටසේදී අපි පළවෙනිටම පොඩි උදාහරණයකට යන්න. ඒ කියන්නේ අපි කියමු ඔයාගේ යාළුවෙක් කවුද කවිෂා. ඔයා කියනවා කවිෂට මීටර් 5ක් උතුරට යන්න කියලා. එතකොට මීටර් 5ක් උතුරට යන්න කියලා කියවුවොත් එතන ඔයා කියලා තියෙනවා යන්න ඕනි දුරත් ඒ වගේම යන්න ඕනි දිශාවත්. ඒතකොට ඔයා කියවුව පණිවිඩය හරි උපදේශ හරි ඒක දෛශිකයක් බවට පත් වෙනවා. මොකද මේ ඔයා යන්න ඕනි දුර කියලා තියෙනවා මීටර් 5ක් කියලා. ඒ වගේම තමයි ඔයා යන්න ඕනි දිශාව කියලා තියෙනවා උතුර කියලා. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කතන්දරයක් තමයි ප්‍රස්ථාරයක නිරූපණය කරන්න ඉගෙන ගන්න පළවෙනියටම. හරි දැන් අපි මේක මේ ද්විමාන ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් මේ 2D ප්‍රස්ථාරයක් උඩ නිරූපණය කරනකොට දැන් අපි සාමාන්‍ය මේ ප්‍රස්ථාරේ වලිගය ටේල් එක කියලා කියන කොටස ඔය අපි ඔය ඊතලයකින් පෙන්වන කොටස. ඒක තමයි සාමාන්‍යයෙන් දෛශිකයක් ආරම්භ වෙන ස්ථානය. අපි මේක හඳුන්වනවා බිඳුව කොමාව බිඳුවක් කියලා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දෛශිකයක් දක්වනකොට බොහෝ වෙලාවල් වලට බොහෝ විට දක්වන්නේ අපි ඊතලයක් විදිහට තමයි දෛශිකය දක්වන්නේ. ඊට අමතරව මේ ඒ දෛශිකයේ ඊතලයේ අඳින විදිහ තියෙනවනේ. ඒ කියන්නේ ඊතලයේ දිග දෛශිකයේ විශාලත්වය මේ පෙන්වනවා, රිප්‍රසන්ට් කරනවා. ඊට අමතරව මේ ඒක යන දිශාව දෛශිකය යන දිශාව තමයි පෙන්වන්නේ. ඉතින් ඔබ දන්නවනේ සාමාන්‍ය x axis එකයි y axis එකයි. එහෙම නැත්නම් y අක්ෂය සහ x අක්ෂය තමයි සාමාන්‍යයෙන් මේකේ අපි දක්වනකොට මේ ප්‍රස්ථාරය තියෙන්නේ. ඉතින් අපිට දැන් ඔය තිරේ දිස්වන විදිහට v සමානයි xy කියලා ඛණ්ඩාංක යොදලා ඒ xy වෙනුවට යදාල ඒ ඇක්සිස් එකට අදාළ ඛණ්ඩාංක යොදලා යම්කිසි දෛශිකයක් ලියන්න පුළුවන්. දැන් ඔය අපි කතා කරවුව දේවල් තුන බොහොම පිළිවෙලට නැවත වතාවක් තිරේ වැටෙනවා ඒ අදාළ කරුණ point by point. එතකොට දැන් ලියා ගන්න ඒ වගේ දෙයකට ඕන නම් මේ නෝට් එක විදිහට මේ කොටස ගන්න පුළුවන්. හරි අපි දැන් උදාහරණයක් ගමුකෝ. දැන් අපි හිතමු මේ O කියන මූලාරම්භය දැන් අපි ඉස්සෙල්ලා කතා කරාවනේ O කියන තැන කොතනද කියලා. බිඳුවනේ. එතකොට මෙතනින් ආරම්භ වෙලා දැන් යම්කිසි දෛශිකය ගිහිල්ලා අවසන් වෙන තැනනේ අපි P කියලා ලකුණු ගන්න P කියලා හඳුන්වන්නේ. ඉතින් අපි හිතමු P කියන ලක්ෂයට ගියා 3,4 කියලා.
එතකොට අපිට ඒක ලියන්න පුළුවන් v සමානයි 3,4 වරහන් දාලා. මේක නම් ඉතින් බොහොම ප්‍රාථමික. ඒ වුණාට ප්‍රස්ථාරයක අපි ඒක ඇන්දොත් මේ වීඩියෝ එකේ පේනවා වගේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ විදිහට දෛශිකයක් නිර්මාණය කරවුවාම ඒක ප්‍රස්ථාරයක් නිර්මාණය කරවුවාම ඒකේ අපි දිග ගණනය කරන්නේ සාමාන්‍යයෙන් පයිතගොරස් ප්‍රමේය භාවිත කරලා. ඒක ඉතින් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැති මම හිතන්නේ. ඉතින් අපිට ෆ්ලයිට් එකක් අහස උඩ යනවා දැක්කත් දෛශික දැන් අපිට ගන්න පුළුවන්. මොකද ගුවන් යානය ගමන් කරන වේගයේ දෛශික විශාලත්වය වෙනවා. ඒත් එක්කම ඒක හෙඩින් එක කියන්නේ ගුවන් යානය යන දිශාව. ඉතින් ඒක පොළවේ ඉඳලා ගත්තාම තියෙන කෝණය. ඉතින් මම මේ නිකන් ඇඩ් කරා ගුවන් යානයක සංනිවේදන කටයුතු වෙන හඬකුත්. Delta 1943 line 350 at 18 bus 24 runway 4 left clear for takeoff. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ දෛශික එකතු කිරීම කියලා කියන එක. මේක හරියම ඉන්ට්‍රස්ටිං සිත් ගන්නාසුළු මාතෘකාවක්. ඉතින් මේ දෛශික එකතු කිරීම පිළිබඳව අපි කතා කරද්දී අපි පළවෙනිටම හිතමුකෝ දෛශික දෙකක් පළවෙනි දෛශිකයේ V1 දෙවෙනි දෛශිකයේ V2 කියලා අපි ගමු. පළවෙනි එක 0.0 සිට 2.3ට. දෙවෙනි එක V2 එක 0.0 සිට ඉතින් මේ දෙක එකතු කරන්න කියලා තිබ්බොත් හැම වෙලේම ඔළුවේ තියාගන්න අර v සමානයි xy කියන එක. එතකොට මේ දෙකේ x එකතු කරන්න y එකතු කරන්න. ඉතින් ඉන්පසු අර එකතු කරගන්නා ලද පිළිතුර ප්‍රස්ථාරයේ ආකාරයට නිරූපණය කරන්න. හරි සරලයි මේක මේ ප්‍රස්ථාර නිරූපණය කියන එක නම්. ඉතින් ඊළඟට තියෙනවා අපිට ඊළඟ කොටස මේක දැන් වීඩියෝ එක විනාඩි 10ට වඩා ගියොත් එක්ස්පෝර්ට් කරගන්න බැරි හින්දා අපි ඊළඟ කොටසෙන් ඊළඟ කොටස කතා කරමු.